මොකද හිතා ගන්න බෑ අපි අයියා නැති වුණා කියලා තාමවත් අපිට හිතෙන්නේ. මොකක් වුණාද අපේ අයියට? පුරුද්දට ඇවිල්ලා අපිට 15 රෑ ඔක්කොටම පවුලේ ඔක්කොම ඇවිල්ලා කෑම වේලක් කාලා අපිට යන්න දුන්නේ කාලම යන්න කියලා. දැන් තව මාස දෙකයි යාට ඉන්න තිබ්බේ අගෝස්තු වල පෙන්ෂන් යන්න හිටියේ. අවුරුදු 22ක් වෙනවා එතකොට. ගිය මාසේ ඇවිල්ලා හිටියනේ අවුරුද්දට ඇවිල්ලා හිටියා. අවුරුද්දට ඇවිල්ලා හිටියා 17 වෙන්න ඇති. 17 ගියේ. 17 යන්න ඇති. ආවම එතකොට ආවේ 10 12 වෙන්න ඇති. 17 දවසක් නේ. හරියයි. දුර දැනගන්නේ නෑ වෙන්නේ නැති. එයා දන්නේ එයාට යාළුවෝ කියලා තිබ්බේ ඉතින් යාළුවෙක් තිබ්බා මම බලලා කියන්නම් වෙන කෙනෙක්ගේ මාර්ගෙන් අහන්නේ ආවා බලලා කියන්නම් කියලා නෑ ඒක උඩ මේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා අස් කරනවා රමයා කරනවා. එයා දන්නේ මම යන්නේ උත්තර ගියාට කරයි. මම හිතුවේ නෑනේ පුතාට ඔහොම දෙයක් වුණා කියලා. ඒ ගමනේ ඒගොල්ලෝ අස් කරා ෆෝන් වලට ඇවිල්ලා තිබ්බලු මං අහුව මොනවාද මට හොර කරන්නේ මොකටද ගන්නේ කියන්න මොකද උනේ කියලා පුතාට කිව්වා නෑ කිව්වේ නෑ එක්කෙනෙක්වත් කිව්වේ නෑ. ඔව් ගෙදර ගියා අපේ ගෙදර ගියා ඊට පස්සේ මං කවා දවල්ට ඉන්න කෑම කන්න ඒ ගමනේ හිටියා දෙන්න ගිහිල්ලා ළමයි දෙන්න ගියා ඒකල රැටත් නර පොඩි එක්කෙනා කිව්වා සුගත් කිව්වා ඉන්න මේ ඔක්කොමලා දැන් ඔය ආපු එක ඉන්න රැටත් මම කෑම හදනවා කියලා එයාත් මේ ගෙදර තින්ම හදනවා මම කෑම ටිකක් හදලා දෙමු 14 වෙනිදාද 14 අම්මලාගේ පිට ඔක්කොම 14 ඒ ගමනේ එහෙම ඒත් ඉඳලා තමයි හවස ආවේ. ගාලි වෙලා යන්න ඉස්සලා හැම ගෙදරකම අපේ ගියා නේද? ආයිමක. ඔව්